Hello friends, welcome back to my channel guys. අද ප්ලේ කරන්න යන්නේ Barry's Person Run ඔබි කියන Roblox එකේ තවත් එක funny gameplay එකකට තමයි ඉතින් ඔන්නවල මම අද එක්කන් යන්න හදන්නේ. ඉතින් යාළුවනේ වෙන කාලෙකදී මට වීඩියෝ දාන්න බැරි වුණා. මම දැන් මගේ රෙකෝඩ් කරන ඇප් එකේ පොඩි ප්‍රශ්නයක් කියලා තිබිද ඒකයි. ඉතින් මම ඒක හදාගත්තා. ඉතින් මේ හදාගත්තු ගමන් තමයි ඔයාලට වීඩියෝ එක ගේන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අපි එහෙනම් යමු ගේම් එකට. හරියන්නේ ඉතින් මේකේ තියෙන අපිට හිරෙන් පන්න වගේ සීන් එකක් තමයි. ඔයාලට පේනදී මෙතන ඉන්න නිල් පාට ෂර්ට් එකක ඉන්න පොලිස් කාරේ අන්න එයාගෙන් බේරලා පැන ගන්න තමයි තියෙන්නේ අපිට. හරි ඉතින් මේ ඩැක් අප්ඩේට් වල අපිට කැමති එකක් තෝරගන්න පුළුවන් මං හිතන්නේ යාළුවනේ. අපි මේක තෝරගමු. අයිස් එක. ඕකේ. හරියන්නේ අපිට ඒක හම්බ වුණා එහෙනම්. නියමයි. පහර දෙන්නත් පුළුවන් නේ. ෂීල්ඩ් එක මේ පහර දෙන එක. හරි ඒක පතියාගෙන අපි එහෙනම් යමු. ඔයාලට පේනද යාළුවනේ? අර ඉන්න අසන්ට වෙලා. අපි එහෙනම් යමු. කියලා මරන්න යන්නේ. මේ තමයි මම. ඉතින් වීඩියෝ එකට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන ඉතින් මට ඉස්සරහට යන උදව් වෙන්න හැමදාමත් වගේ කියනවා. ඉතින් යාළුවනේ මම මතක් කරන්න කෙනෙක් ඉන්නවා ඉතින් අනුකయ్య කියලා ඉතින් එයා තමයි ඉතින් මට හැම එකටම සපෝට් කරනවා මගේ වීඩියෝස් බලනවා මට කමෙන්ට් කරනවා. ඉතින් මම එයාටත් මේ වීඩියෝ එකෙන් thank you කියනවා. ඉතින් ආදරේ අනුකయ్యේ ඔයාටත් දිගට මගේ වීඩියෝත් එක රැඳෙන්න ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. මම subscribe කරලා නැත්නම් subscribe කරන්න. හරි යාළුවනේ ඉතින් අපි ටිකක් දුර ආවා. අපිට අඩුවක් හම්බුණා යාළුවනේ. තව ඒකනුත් ගහන්න පුළුවන්. ආවරණයක් එක තියාගන්න පුළුවන්. මෙන්න මේකට ගහන්න කියලා තියෙනවා. නිකන් අඩු වෙන්න බෑ වැඩක් නැහැ. හරි යාළුවනේ අපි දැන් ආවිල්ලා තියෙන අතන්ට. අපි දැන් කොහොම හරි බොත්තම තමයි ඔබා ගන්න ඕනේ. ගැම්මට ඔබාගමු. එබුන්නේ යාළුවනේ. මෙයාගෙන් බේල්ලා අපි කොහොම හරි හරියල්නේ අහු වුණා. ඉතින් වෙනද වගේම ආපහු අපිට මෙයා ටික කර හරියට විතර යනකන් තමයි ඉන්න වෙන්නේ. අර හරියට ගියන් තමයි මේක ඔබන්න වෙන්නේ සීන් එක තියෙන්නේ. හරි යාළුවනේ. යාව නම් අහු වෙලා. යාළුවනේ මේ එක්කිනාටම පේන එක්කිනා නෙමෙයි මෙතන ඉන්නේ හැමෝටම එක එක්කිනා ගන්න මේ පේන්නේ. හරි ඔබා ගත්තා. පැන ගන්න තමයි දැන් තියෙන්නේ. අහුණොත් දැන් කමන්නේ යාළුවනේ අපි බොත්තමේ බුවනේ. උනට පැන ගන්න අපි ඕනේ. යමු ටක් ගාලා. හරි යාළුවනේ අපි එතන ඉන්න බේරුණා. නියමයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ලස්සනයි කියලා ඉතින්. මගේ මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකේ නෙමෙයි යාළුවනේ ඉතින් මම රෙකෝඩ් කරන්නේ. ඉතින් මගේ රෙකෝඩර් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා ඉතින් ගේම් එකේ සතිතේ ඇහෙන්නේ මම කතා කරගෙන ඉන්නේ. ඉතින් එහෙම බෑනේ. ඒකින් තමයි මම මේක හදාගත්තේ. ඉතින් යමු අපි හරි යාළුවනේ ඉතින් අපිට මේ වොෂ්රූම් එකට තමයි අපි ආවේ. අපිට අර සවලයක් ගන්න කියනවා. හරියට දැන් අයිටම් 3ක් හම්බ වෙලා තියෙන්නේ. මේක අරින්න තියෙන්නේ යාළුවනේ කොහොමද අරින්නේ? හරි අරගත්තා. ටච් කරගෙන යන්න යාළුවනේ. ඔයාලා මේක ප්ලේ කරලා බලන්න. කොහොමද යාළුවනේ ප්ලේස් එක? හිතේ වලට මෙහෙම තියෙනවා නම් කොහොමද නේද? ඉතින් ඔයාලා ගේම් එක ගැන ඔයාලා ගේම් එක ප්ලේ කරලා බලන්න Roblox ගියා. Roblox එකෙන් ගැහුවා මං කියන ගේම් එක. නැත්තම් යාළුවනේ Roblox එක මං උඩ තියනවා පේන්නේ. මොකද මේක රේටින් එක වැඩිනේ. ඒ හින්දා උඩ තියනවා. මොකුද යාළුවේ? වවුල්ලෝ ටික. හරියන්නේ ඉතින් පොඩ්ඩක් බය හිතන සවුන්ඩ් එකක් තියෙනවා. ඔයාලා බය වෙන්න එපා. මෙතන ගල් පෙරයලා ඉන්නේ එච්චරයි. ඔයාලා පේනවා ජල ගලක් කියන්නේ. මෙහෙම බේල්ලා යන්න තියෙන්නේ යාළුවනේ. ඕකට අහුනොත් යාළුවනේ ඇත්තටම ඉවරයි. මම මේ වෙද්දී අහුනේ දැන් තාම එකපාරයි. අපි බලමු තුන් පාරින් විතර අහුවෙන්නේ නැතුව ගේම ගහන්න. මොකද මෙතනත් ඉන්නවා පොඩි අමුතු යකෙක්. හරි යාළුවනේ ඔන්න එනවා. මේ කොප්පලා යන්න තමයි තියෙන්නේ දැන්.
ඉතින් මම මේක කලින් ප්ලේ කරලා තියෙනවා. මොකද මම ගොඩක් දවස් මේක වලට වීඩියෝ දාන්න හිටියට මන්ට දාන්න බැරි වුණා යාළුවනේ. මගේ මේ රෙකෝඩ් එකේ ප්‍රශ්නයක් හින්දා ඉතින් හදාගත්ත ගමන් තමයි දාන්නේ. ඔයාලා මගේ කලින් වීඩියෝත් බලුවා ඇති. මම ඩ්‍රයිවිං සිමියුලේටර් එකේ ඩ්‍රයිවිං එකේ ගෙනාව බස් එකෙන් යන හැමතැනම ගැනම. ඉතින් ඔයාලා ඒවත් බලන්න මේකත් බලන්න. මම Roblox එකේ යන වීඩියෝ ගේන්නේ ගොඩක් අය මගෙන් ඉල්ල තිබින් තමයි මම මේ වීඩියෝ එකක් ගෙනාවේ. Roblox එකේ වීඩියෝ ඕනේ කිව්වා. ඉතින් මම ඇහුවා මොකක්ද ඕනේ කියලා එනකොට යාළුවා කියන්නේ මේ කන්ටෙන්ට් එක විතර නැතුව ඇති කමන්නේ. හරියන්නේ අපිට දැන් මේක බොන්නලු අපි බොන්නවා. මොකක් හරියන්නේ අපිට පවයක් හම්බුණා වේගෙන් යන්න එකක්. හරියන්නේ මං හිතන්නේ මේ channel එක අදාළව තමයි හම්බෙලා තියෙන අපිට පව එක. වේගෙන් යන එක. අපිට මේක අනිත් තැන් වලදී පාවිච්චි කරන් තිබ්බනම් නෑ යාළුවනේ ඉතින්. හැබැයි යාළුවනේ මේක තියෙන ප්‍රශ්නේ තමයි එකපාරක් හරි වැටෙනොත් ආපහු මුලට එන එක ඉතින් අවදානෙන් තමයි යන්න ඕන. I'll pay nothing. तो आप हम लोग සපෝට්ෙන් ආයෙ වෙන්න යාළුවනේ උඩුසේ ගියා මම හිතනවා ඔයාලට ගේම් එකේ ග්‍රැෆික්ස් එක හොඳට පේන්නේ නැති කියලා ඉතින් කමෙන්ට් කරන්න වෙනවනම් එතනින් කොහෙද යන්නේ අපි මෙතෙන් බලන්න යාළුවනේ අපිට මේකෙන් යන්නල ඉතින් මේකෙන් යන්නේ කොහොමද ආයුධයවත් ගන්න වෙයිද කොහොමද යන්නේ කලින් මෙතන පොඩි ලිවර් එකක් තියෙනවා කියලා. හරියාලනේ දොරක් කරනවා. මේක ගන්න තියෙන්නේ හරිය ගත්තා. මම ඉතින් ලැඩ එක තියලා තමයි අපිට යන්න වෙන්නේ උඩට. කොහෙන්ද? මෙහෙන්නේ. ගාන්න දියමු. නරක එල්ලෙන්න තියෙන්නේ. හරියන්නේ ඉතින් හුලඟත් එක්ක තමයි අපිට යන්න තියෙන්නේ නවාරියෝගේ යන ඇතිනේ අන්න හරිය අපි එකත් ආවා යන්න දියන්නේ යාළුවනේ මොකක් හරි වෙනවා ඉතින් මම ඩ්‍රයිවිං සිමියුලේටර් එක මං හිතුවා යාළුවනේ අපි ගේම් එකම ඉවර කරොත් හොඳයි කියලා යන්න තියෙන හැම ට්‍රිප් එකම ගිහිල්ලා ඉතින් ඊළඟට එන වීඩියෝ එක අනිවාර්යෙන් ඒක දාන්න මම ෆොරම් දෙනවා ඔයාලට ඩ්‍රයිවිං සිමියුලේටර් ආසයින් යන කමෙන්ට් ගන්න මාත් එකට පුදුම ආසයි හරියාලුනේ අපි ආයෙ මෙතනටම කමනේ අපි පාරා දෙමුකෝ අපේ උඩට උඩට යනවා බ්‍රෝ මං හිතන්නේ යනවා අපිට අරක දිගේ තමයි යන්නේ මං හිත ඔව්නේ ඒක දිගේ තමයි හරියාලුනේ වල්දි මොකක් හරි 아무දු සද්දයක් එනවා ඇති ඒකට තියෙන ලෙවල් එක ගැන තමයි සද්ද එන්නේ මෙතනින් යන්න තියෙන්නේ ඒකින් ඔයාලුනේ මං හිතන්නේ මතක විදියට කෝකියක් ඉන්නේ ඒ කෝකියා මේ එනවා අපිට ගහන්න අපිට ඔය ගන්න එකක් තියෙන ඔය ගන්න එකේ මෙඩි තියෙන සද්දේ තමයි මේ ඔය ඇහෙන්නේ නිකන් ඔය පළතුරු චෝර කරනවා ඉතින් ඒ සද්දේ තමයි ඒ ඉතින් වීඩියෝ එක ගොඩක් දිග වෙන්න තමයි ඉතින් හදන්නේ ඉතින් දැන් නම් විනාඩි 10කට වැඩි ගිහිල්ලා ඉතින් ඒකින්ද ඉවරනකම් බලන්න ඉතින් ඔයාලට පේනවද අපි ලිවර් තුනක් කරගැව්වා ඒ ලියල් තුන කරගවලුනේ ඔයාලට පේනවාද මෙන්න මෙතන තියෙනවා බට තුනක් ඒ බට තුනෙන් යනුනේ ගෑස් එනවා ඒ ගෑස් එක දුනොත් අපි එතනම මැරෙනවා ඉතින් මේ මැරෙන එක ගෑස් එක ඕ වහන්න තමයි අපි ඒක වැහුවේ
හරියන්නේ කලින් තිබි හුලක පරාද කරන් යන්න මේකේ තියෙන හුලකත් එක්ක යන්න. අවත් එක අන්තිම තැනට ගිහලා යාළුවනේ පනින්න ඕනේ නැත්තම් මේකේ මේ මැරෙනවා මොකද පනින්නේ පොඩි තැන් ටිකක් තියෙන එක. හරි ඒකත් ආවා. උඩට යන්න තියෙන යාළුවනේ මේක නම් මේක අස්සට යන්න ඕනේ. හරි. හරියල්නේ ඉතින් ඔයාලට පේනද මම ඔයාලට ගිහුනේ next level එක ගැන. ඉතින් මේ තියෙන level එක තමයි අපිට තියෙන දැන් ගන්න එක ගන්න අතනට ගිහිල්ලා අර ගන්න එක අරගෙන මෙයා පරාද ගන්න ඕනේ. ඉතින් මෙයා ඔය අපිට ඕවෙන් විදිනවා. ඊට කලින් තමයි අපි අර ගන්න ඕනේ. ඉතින් මේකෙන් දෙන්න ඕනේ අරකට අපි එන්න වෙනවා. හරියන්නේ පිටින්න මැරෙන්න මට ගිහිල්ලා දැන් තියෙන්නේ කාටද ගන්න. ඉතින් ඔයාලට වෙන අනිත් ඒ වෙඩි තියෙනවා මොකද එයාලට වෙන්නේ වෙන හොල්මනක් මට වෙන්නේ වෙන හොල්මනක් නිසා වෙන්නේ. ඉතින් දැන් ඊළඟ මොකද්ද කරන්න යාළුවනේ මම දැන් අපිට යන්න පුළුවන් බෑනේ කොහොමද යන්නේ එතනින් ඕක කරකට පොඩ්ඩක් නෙල්නේ සුගුම් එක හරි හරි අර යකා තිබ්බනේ අපි සුගුම් එක ටිකක් අවුල් ගියා මම හිතන්නේ අපිට මෙහෙම්ම තමයි යන්න තියෙන්නේ නෝ හරියන්නේ මෙහෙන් තමයි රූට් ල යන්න තියෙන පල්ලෙහාට ඉතින් මෝඩ් සිරියාලෙන් ඉතින් ආයේ හැප්පුණා සුපිරියටම අර කොනට යන්න ඕනේ යාළුවනේ හරි ආවා මෙතනින් යන්න තියෙන්නේ ඉතින් ඔන්න ඔය සද්ද තමයි කලින් අපිට ආවේ X12 යාළුවනේ තියෙන්නේ ඉතින් කොහොමද දන්නේ හරි යාළුවනේ ලේස් එකක් තියෙන උඩ හැප්පුණානේ ආය යන්න වෙනවද මේකෙන් බේල්ල තමයි යන්න තියෙන්නේ ලේසි ඉතින් යන එක මේ මට මම මේ පළවෙනි පාට හැප්පුණේ අන්තිම ගෑලුවනේ හරි ආවා නියම හරියන්නේ දැන් තමයි එපා වෙනම සිද්ධිය තියෙන්නේ මෙන්න මේකක් අරගෙන අතරින් තියන්න ඕනේ ඒ තියෙන එක පට්ට අමාරු වැඩ ඉතින් ඔයාලටම පේනවදනේ යාළුවනේ කොච්චර අමාරුයිද කියලා මේ මෙතනින් එහාට යන්නත් බෑ ඩ්‍රොප් කරොත් එතනම විමායි තව අවස්ථා දෙකක් තියෙනවා අපිට ඒක වැටුන්නේ යාළුවනේ අතන්ට දැන් දියල යන්නේ මොකක්ද යාළුවනේ උනේ මේ දුවක්කුවේ මෙයාලා මෙතනත් පිටි තියන්න හදනවා ඉතින් වැඩන්නේ ඔක තිබ්බට හරියන්නේ පළවෙනි එක නම් අසාර්ථකයි අපිට මුලින්දන් යමු අපි කරන් දෙන්නේ මගේ හෙල්ත් එක ටිකක් හොඳටම අඩුයි යාළුවෝ වල පේනදී එක්කෙනෙක් නම් ගියා ඒත් යන්න අමාරුයි මෙතනින් ටඩිය ගිහිල්ලා යන්නක කොහොම දාලා ඒකට අපිට තව එකක් ගෙනල්ලා අනේ ඒකෙම ගියා හරි යන්නේ ඉතින් ඒකත් හරි
තිබ්බට නැක්කිනේ ඉතින් ගලක් කොහොමද යන්නේ මෙතන ආනේ හරියන්නේ මේක ඉස්සරහට යන්නේ දැන් ඒ ආගේ එන්ට කඩිනවා මම දැන් නැත්නම් අපිට අපි මන්නේ යාළුවනේ ඉතින් අපි අපහුව ආවා මෙවට ආවේ මං හිතන්නේ ආපහු yes නියමයි අපිට දොර අරන යාළුවනේ වෙන එකක් මං හිතන්නේ ඔබලා හරි මට තමයි එලවන්න තියෙන යාළුවනේ දැන් මේක බඩ හදාගත්තා හරියට හරියන්නේ ඉතින් කොච්චර දුර යන්නද දන්නේ අපි යමු මේ මොකක්ද යාළුවනේ අපිට මේකට යන්න කියලා වෙන්න මං හිතන අපි යම් බලන්න ආ යාළුවනේ මෙතනට තමයි යන්න වෙලා තියෙන්නේ මං අපි යමු අරකට කොහොමද උඩට යන්නේ මං හිතන්නේ යන්නේ වාහනේ තියලා තමයි යන්නේ ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න යාළුවනේ මම Roblox එකේ වීඩියෝ ගන්න තේත් මෙන්න මේ හේතුව හින්දාම තමයි ඔයාලට පේන්නේ නැති වෙලාව දැන්ටමත් විනාඩි 20කට වැඩිය ගිහිල්ලා තියෙනවා පේන්නේ නැහැ යාළුවනේ යන්න මීට පාක් කරන්න මෙන්න මෙහෙම තියලා තමයි මං හිතන්නේ අපිට යන්න නෑ මෙන්න කරකැවෙන යාළුවනේ පාර මොකක්ද යාළුවනේ මේ වෙලා තියෙන්නේ වාහනේ කරකැවෙනවා යාළුවනේ ඒක නම් හරියන්නේ නෑ පිස්සු නටනවා ඉතින් මේ කුඩට තුල යන්න දොර ඇරියා හරියන්නේ අපිට ඕනයක් කරගන්න පුළුවන් නියමයි මං හිතුවේ වාහනේ තියලා යන්න තියෙන්නේ කියලා කමන්නේ අපි ලැඩ එක තියලා යන්න ඉතින් දැන්ටපත් විනාඩි 20ක් ගිහිලා අවසන් නියමයි නයිස් හරියන්නේ හෙලිකොප්ටර් එකක් දින මං කියන්නේ දැන් හිතන්නේ මං ඉවරයි කියන්නේ ගේම් එක ඉවර වෙන්නේ යන්නේ හරියන්නේ හෙලිකොප්ටර් එකට නැගිටින හරියන්නේ බැජ් එකකුත් හම්බුනේ එහෙනම් දැන් මේ ඉන්නේ මම යාළුවනේ ඒ කියන්නේ මම දැන් පොලිස් කෙනෙක් ඒ කියන්නේ හරියන්නේ එහෙනම් අපි ආවා අපිට සුපර් ස්පීඩ් එකක් හම්බුනේ පාර මේ මොකක්ද පාවෙන එක නයිට් ස්කයි කියන්නේ අඩේ සුපර් ජම්ප් එකකුත් තියෙනවා යාළුවනේ රොකට් එකක් තියෙනවා යාළුවනේ හැබැයි රොකට් එකක් තියෙන උඩ කොහමද මේකේ අයින් වෙන්නේ කවන්නේ නැහැ යා හරියන්නේ ටෙලිපෝට් එකකුත් තියෙනවා අපි යම් බලන්න
හරියන්නේ ඉතින් ගේම් එක ඉවරයි. ඉතින් මං අදට යන්නම් ඉතින් මේ ඔයාලගේ එදිශ මාස්